ඔයා දන්නවද පුතේ ගණිතය කියන විෂය තුලින් අපේ මොළයට හොඳ ව්‍යායාමයක් ලැබෙනවා කියන. අන්නේ ව්‍යායාමයේ තුලින් තමයි පුතේ අපේ මොළයේ ප්‍රසාරණය වීම ඇති වෙන්නේ. අන්න එතකොට ඔයාට හොඳට හිතන්න, ඔයාට දෙයක් තර්ක කරන්න ඒ හැකියාව හොඳින් වර්ධනය වෙන්නේ පුතේ මේ ගණිතය කියන විෂය තුල ඔයා හොඳට දක්ෂයෙක් වුණොත් තමයි. ඒ නිසා පුතේ ගණිත විෂය කියලා කියන්නේ අපේ ජීවිතේට හැමනිතරම ඍජුවම ඇප්ලයි වෙන දෙයක් නෙමේ. නමුත් සමහරක් වෙලාවට අපි කාලයක් තිස්සේ මෙහෙම පුහුණු කරන් පස්සේ අපේ ජීවිතේ සමහර ප්‍රශ්නවලදී පුතේ අපිට වක්‍රාකාරව හරි මේ ගණිතය කියන විෂය අපිට ඇප්ලයි වෙනවා. මොකද අපි මේ ගණිතය කියන විෂයේදී පුතේ අපි දේවල් විසඳනකොට පියවරෙන් පියවර විසඳනවා වගේ අපේ ජීවිතේ සමහර ප්‍රශ්න අපිට ඒ විදියටම පියවරෙන් පියවර විසඳන්න ඒ පුහුණුව අවශ්‍යයි. ඒ පුහුණුව ගන්න තියෙන එකම විෂය තමයි පුතේ ගණිතය කියන විෂය. මොකද අපේ ජීවිතේ ප්‍රශ්නත් අපිට අන්න ඒ විදියටම ඒ ආකාරවම අපිට ඇප්ලයි කරලා ඒක විසඳ ගන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් සමහර ගණිත ගැටලු තියෙනවා ඔයා දැකලා ඇති. ඒවට උත්තර දීලාමයි තියෙන්නේ. ඒ උත්තරේ හොයාගෙන අපි යන්න ඕනේ ඒකේ. අන්න ඒ වගේ තමයි අපේ ජීවිතේ සමහර ප්‍රශ්න තියෙනවා පුතේ. උත්තරේ අපි දන්නවා. හැබැයි ඒ උත්තරේට යන විදිය අපි දන්නේ නැහැ. අන්න ඒ වගේ දේවල් තමයි පුතේ අපිට පුහුණු කරන්නේ අපිට ගණිත විෂය තුල. අන්නේ පුහුණුව ඔයා මනා ලෙස ගත්තොත් පුතේ ඔයාට ජීවිතේ ගොඩක් දේවල් ජය ගන්න පුළුවන්. තව දෙයක් තමයි මේ ගණිතය කියන විෂයෙන් තමයි පුතේ අපේ මේ මුළු තාක්ෂණයම නිර්මාණය වෙලා තියෙන්නේ. අපි දැනට මේ ලෝකේ අපි භාවිතා කරන දියුණු තාක්ෂණ මේ වලන් හැම දෙයක්ම පුතේ පාවිච්චි වෙන්නේ ගණිතය හරහාම තමයි. මොකද ගණිතය තමයි මේ හැම දෙයකම මූලික පදනම වෙලා තියෙන්නේ. ඒක නිසා පුතේ ඔයා මතක තියාගන්න ගණිතය කියලා කියන්නේ අපේ මුළු ජීවිතේම කොටසක් කියන එක.